The Genius Expo 2025. සෞරග්‍රහ මණ්ඩල ලාම්පුවක් මේක අපි පාවිච්චි කරන්නේ ළමයිට ඉගෙන ගන්න සෞරග්‍රහ මණ්ඩලය ගැන. මේක අපිට තව වෝල් ආට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, ටේබල් ලැම්ප් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක අපිට මෙතන ශබ්දයක් නෙනවා. ඒකෙන් අපිට මේකේ තවත් විනෝදජනක ලෙස ඉගෙන ගන්න උපයෝගී වෙනවා. මේක පැටිපුරම් ප්‍රයෝජනවත් වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන ඉගෙන ගන්න. මගේ එකේ කාබන් ඩයොක්සයිඩ් වායුව වෙනම ටැංක් එකකට ගිහින් ඒ ටැංක් එකෙන් ඒක පියුරිෆයි වෙනවා. ඒක පියුරිෆයි වෙලා වෙනම මෙතනින් තමයි එයා එකට මුදා හරින්නේ. මේකේ තව වාසියක් ගත්තොත් මේ රෝගියෙක් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වුණත් මේකෙන් බලා ගන්න පුළුවන් මෙතන ඩිස්ප්ලේ එකේ. මේ ගොවි ආතෙන් පොහොරේ සිද්ධි වසර ගානට කවලන් ගෙන තමයි මේක විසඳුම හොයාගෙන තියෙන්නේ. මේ ඉස්සරහා තියෙන රෝටර් සිස්ටම් එකෙන් පස බුරුල් කරනවා. පස බුරුල් කරලා මේ මැද තියෙන්නේ පොහොර ටැංක්. මෙයාට පුළුවන් ඔටෝමැටික් බාධක අඳුරෙන් ගමන් කරන්න. මෙයාගේ ඉදිරියේ බාධකයක් තිබ්බොත් එහෙම ඒ බාධකේ මගහැරලා මට ගමන් කරන්න පුළුවන්. මේ ගේයවට ගින්නක් ඇති වුණොත් ඒ ගින්න මේකෙන් හඳුර ගන්නවා. හඳුරගෙන ඒකෙන් සිග්නල් එකක් කරනවා මේකට. එලා මේකෙන් මේ මොකද ශබ්දයක් නිකුත් කරලා මිනිසුන්ට ගින්නක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒක ලයිට් ග්ලව්ස් මේකෙන් වෙන්නේ දැන් ගෙදරක උයන්න ඕන වුණොත් එහෙම කරන්ට් එක ගිහලා තිබ්බොත් ඒ ගෙදර ඉන්න අම්මට උයන්න උදව් වෙනවා. මේකට සර් මේක අල ගමන එක අපිට මේ මෙතනින් අලය දැම්මහම මේක වෙන තද ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉස්සරහා තලයක් තියෙනවා. මේක උඩට පහතට ගද්දී තලෙන් කැපිලා එනවා. මයික්‍රොස්කෝප් එක මේකේ වෙනස තමයි සමහර මයික්‍රොස්කෝප් වල වෙනස් වෙලා තියෙනවා. ඒක මේක අතර සමානව තමයි හදලා තියෙන්නේ. මේකේ පොඩි දා විශාල කරලා බලන්න පුළුවන්. මේකේ වෙන්නේ වායු ගෝලයට ජල වාෂ්ප වලින් ජලය නිපදවන එක. මේකෙදි මේ මෙතන හීට් සිංක් එකට උඩින් මේ කූල් වෙන සෙන්සර් එකක් තියෙනවා. ඒකට මේ හීට් සිංක් එක හයි කරලා තියෙන්නේ. ඒ හීට් සිංක් එක සීතල වෙද්දි මේ අවට තියෙන ජල වාෂ්ප මේ හීට් සිංක් එක එකතු වෙනවා. මම මේක හදලා තියෙන්නේ මේක අපිට පුළුවන් මිනිස්සෙක්ගේ උෂ්ණත්වය මායින්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ළඟට ගිහිල්ලා මිනිස්සෙක්ගේ උෂ්ණත්වය මායින්නකොට සාමාන්‍ය මේක මම හොස්පිටල් වල වගේ තමයි හදලා තියෙන්නේ. ස්ට්‍රෙස් රිලීසින් මැෂින් එක. එතකොට දැන් ගොඩක් අයට දැන් මානසික රෝගීන් ගන්න වැඩි වෙමින් තමයි මේ දවස්වල තියෙන්නේ. එතකොට දැන් ජොබ් කරන මිනිස්සෙක් උනා ජොබ් එකේ ප්‍රෙෂර් එක දෙනවා, ගෙවල් වල ප්‍රෙෂර්, ළමයිගේ ප්‍රෙෂර්, ගොඩක් ප්‍රෙෂර් වලට එයාලා ලක් වෙද්දී එයාලා මෙන්ටල් ප්‍රොබ්ලම් ගොඩක් ඇති වෙලා තියෙනවා දැන් ගොඩක් අයට. මේකෙන් අපිට පුළුවන් ඒක අඩු කරගන්න. මේ තියෙන ජල චක්‍රය ජල ප්‍රවාහවල තියෙන වතුර වාෂ්පීකරණය මගින් වායු ගෝලයට ඇද ගන්නවා. ඒ වගේම මේ ශාක වල තියෙන වතුර
ඉරේලියම් මගින් උත්සේදනය කරලා වායු ගෝලයට ඇද ගන්නවා. මේ තියෙන්නේ ජල අණුවක්. එතකොට මේ වගේ ජල අණු ගොඩක් එකතු වෙලා තමයි ජලය හැදිලා තියෙන්නේ. එතකොට ජල අණුවට විද්‍යාත්මක නාමය තමයි H2O. මේ කරන්න යන්නේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණය. අපි ඒකට ලැබ් එකේ තියෙන ද්‍රාවණ ගන්නවා. එකක් තමයි කොපර් සල්ෆේට්, අනිත් එක තමයි කොබෝල් ක්ලෝරයිඩ්. මෙතන කරන්නේ pH අගය ගැන. pH කියන අකුරු දෙකේ තේරුම තමයි potential of hydrogen. ඒ කියන්නේ හයිඩ්‍රජන් විභවය. සාමාන්‍යයෙන් අපි pH ස්කේල් එකක් භාවිතා කරන්නේ යම් ද්‍රාවණයක් අම්ලයක්ද බෂ්මයක්ද නැත්නම් උදාසීන ද්‍රාවණයක්ද කියලා මේ හරියට තහවුරු කරගන්න. මේ තියෙන ජල විදුලි බලාගාරයක ආකෘතිය. රන් දෙනිගල රන්ටැඹේ වික්ටෝරියා වෙල් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. මේකේ නම තමයි රේන් වෝටර් හාර්වෙස්ටර්. මේකෙදි වෙන්නේ වැහි ජලය ටැංකියකට එකතු කරලා ඒ වතුර ෆිල්ටරයකින් ෆිල්ටර් කරලා තවත් ටැංකියකට එකතු කරනවා. ඒ වතුර වැඩි ජලය මේ රින්ගර යනවා. මේ එකතු කරන වතුර ටික ගෙදර පරිභෝජන ගන්නවා. ලිං වතුර පාවිච්චි කරනවා වගා කටයුතු කරන්න. මේකෙදි අපිට වැහි ජලය ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක් මේ මෙතනදී අපි පැහැදිලි කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැන. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ සූර්යාලෝකයේ තියෙන වෙලාවේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උපයෝගී කරගෙන ප්‍රකාශ සම්පෝෂණ විසින් Tamanට අවශ්‍ය කරන කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරගන්න එක. මේකෙදි මම පැහැදිලි කරන රසෝද්ගමනය ගැන. මේකෙදි වෙන්නේ පසේ තියෙන khනිජ ලවණ හා ජලය මේ මුල්ල තියෙන මූල කේශ හරහා උරාගෙන තිරස්ස ගමන් කරනවා. අපි මෙතනින් කරන්නේ පානමානය කියන පරීක්ෂණය. මේක ගන්නේ උච්ඡේදනයේ ශීඝ්‍රතාවය මනින්න. මේකෙදි කරන්නේ අපි උඩුකුරු තෙරපුම සත්‍යාපනය කරන එක. ඒකෙදි අපි මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ ස්කන්ධයක් අරගෙන ඒකේ පාඨාංකය මෙන්න මේකෙන් බලා ගන්නවා. ඊට පස්සේ අපි ඒක මේ විදිහට බඳුනකට දාලා අපි ඊට පස්සෙත් මේකේ නැවත ආයේ පාඨාංකය බලනවා. එතකොට අපිට මුලින් බලපු පාඨාංකයයි මේකේ බලන පාඨාංකයයි අතර අපිට වෙනසක් පේනවා. අපි මේ හදලා තියෙන වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් එක. ඒ කියන්නේ අපජල පිරිපහදුවක්. මෙතන කර්මාන්ත ශාලාවලින් මේ නිවාස වලින් බැහැර කරන අපජලය අපි මෙතෙන් අරගෙන ක්‍රමානුකූලව පිරිපහදුවකට ලක් කරනවා. අපි මේකෙදි කතා කරන්නේ ඝනත්වය ගැන. මෙතන පාවිච්චි වෙන්නේ පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය. පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය කියලා කියන්නේ යම් ද්‍රවයක තරලයක හෝ වායුවකට යම් පීඩනයක් දෙනකොට ඒ පීඩනය යම් ද්‍රවය හෝ තරලය හෝ වායුව හැමතැනටම එකම සමානව කිසිම ශක්ති හානියක් වෙන්නේ නැතුව වැඩ කරනවා නම් ඒකට තමයි පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය කියලා කියන්නේ. මේ වායුගෝලය ගත්තහම වායුගෝලයේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ඒ වගේම ජල වාෂ්ප වගේ විවිධ අංශ තියෙනවා. මේ අංශ තියෙන නිසා වායුගෝලයට පීඩනයක් ඇති වෙනවා. අපි මේ වායුගෝලයේ ඇති වෙන සාමාන්‍ය පීඩනයට වායුගෝලීය පීඩනය කියලා කියනවා. එතකොට සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී අපි මොකක් හරි දෙයක් රත් කරන්න නම් නටවන්න ඕන නම් රත් කරන්න ඕන. එතකොට සෙල්සියස් ජලය ගත්තහම ජලය සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී නටන්න පටන් ගන්න සෙල්සියස් අංශක 100 දී. The Genius Expo 2025